ගොඩාක් රටවල් වල වගේම ලංකාවෙත් දැන් අතිශය ප්‍රසිද්ධ කෑමක් තමයි අල පෙති බැදුම කියලා කියන්නේ. විශේෂයෙන් ඉතින් අපි මේකට කියනවා චිප්ස් කියලා. එතකොට පොටේටෝ වෙජස් කියලාත් අපි අල පෙති බැදපුවම තමයි කන්නේ. කොහොම නමුත් මේක ඉතින් ඊටාම ජනප්‍රිය කෑමක්. ගොඩාක් ෆාස්ට් ෆුඩ් ගන්න කැමති කට්ටිය චිප්ස් නම් අනිවාර්යෙන්ම කනවා. Pringles හැමෝම දන්න කියන බ්‍රෑන්ඩ් එකක්, හැමෝම කන්න කැමති කෑමක්. Pringles ඇසුරුමේ නිමැවුම් කරු තමයි ෆෙඩරික් බවර් කියලා කියන්නේ. ඔහු ඇමරිකානු නිර්මාණකරුවෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු රසායන විද්‍යාඥයෙක්. ඔහු ඒ ගැන කොච්චර ආඩම්බර වුණාද කිව්වොත් ඔහුට ඕනේ වුණා ඔහු මිය ගියාට පස්සේ ඒ ඇසුරුමක් තුල තැන්පත් වෙන්න. ඒ කියන්නේ මේ Pringles ඇසුරුමක් ඇතුලේ එයාව තැන්පත් කරනවට තමයි එයාගේ අන්තිම කැමැත්ත විදිහට සඳහන් වෙලා තිබුණේ. ඉතින් මෙයාගේ ඉල්ලීම විදිහට 2008 දී ෆෙඩරික් බවර් මිය ගියාට පස්සේ ඔහුව ආදාහනය කරලා. ඒ ආදාහනය කරාට පස්සේ ලැබෙන අලු රතු පාට Pringles ඇසුරුමක ඔහුගේ අලු තැන්පත් කරලා තියෙනවා. ඒකනේ ඉතින් එයාගේ අන්තිම කැමැත්ත. ඒක දැන් තියෙන්නේ සින්සිනාටි සුසාන භූමියේ. එයා හරි ලස්සනට Pringles ඇසුරුමක් ඇතුලේ තවමත් ඉන්නවා කියලා තමයි කට්ටිය කියන්නේ.